හෙලෝ ගයිස් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ අලුත් වීඩියෝ එකට. අද අපි ගෙනාවේ CapCut එක තවත් එඩිටිංగ్ වැඩ කෑල්ලක්. එහෙනම් වැඩි කතා නැතුව යමු අද අපි වීඩියෝ එකට. මේ සියලු දේ හරියටම editing with mood. අද ඔයාලට කියලා දෙන්නේ මේ ඔයාලට පේනවා වගේ වීඩියෝ දෙකක් එකට මික්ස් කරගන්නේ කොහොමද කියලා. ඔයාලා මුලින්ම පළවෙනි වීඩියෝ එක මේ විදිහට ඇඩ් කරගන්න. ඒ වීඩියෝ එක උඩ එක සැරයක් ටච් කරලා මේ විදිහට ඇදලා වීඩියෝ එක ඔයාලට ඕන තැනට අරන් යන්න. එහෙම නැත්නම් ඔයාලට වීඩියෝ එක කපා ගන්න ඕන තැනට ගිහිල්ලා මේ ස්ප්ලිට් කියන එක දීලා වීඩියෝ එක කපාගෙන අනවශ්‍ය කෑල්ල ඩිලීට් කරලා දාන්න පුළුවන්. ආය වීඩියෝ එකට එක සැරයක් ටච් කරලා පල්ලෙහා ටූල් බාර් එකේ ඕවර්ලේ කියන එක දීලා ඇඩ් ඕවර්ලේ ගිහින් ඔයාලගේ දෙවෙනි වීඩියෝ එකත් ඇඩ් කරගන්න. දැන් මේ වීඩියෝ එකත් ඔයාලට ඕන තැනින් කපාගෙන වීඩියෝ එක ලොන්ග් ප්‍රෙස් කරලා පළවෙනි වීඩියෝ එක පටන් ගන්න තැනටම ඒකත් අරන් එන්න. දැන් දෙවෙනි වීඩියෝ එක ටච් කරලා පල්ලෙහා ටූල් බාර් එකේ ස්ප්ලයිස් කියන එක හොයාගෙන ඒකට යන්න. ඔයාලට පේනවා ඇති එතන ගොඩක් ඔප්ෂන් තියෙනවා. යට ඒ වගේ තීක්නස් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඔයාලා ඒ එකින් එක ඇප්ලයි කරලා බලන්න වීඩියෝ එකට ගැලපෙන්නේ මොකක්ද කියලා. මොකද එක එක වීඩියෝ එකට ගැලපෙන්නේ වෙනස් ඒවා. දැන් වීඩියෝ දෙක ගැලපෙන විදිහට සෙට් කරගන්න ඕන. ඒකට වීඩියෝ එකට අදාළ බාර් එක එක සැරයක් ටච් කරලා උඩ වීඩියෝ එක ඩිස්ප්ලේ වෙන තැන අතින් එහෙට මෙහෙට කරලා එහෙම නැත්නම් ඇඟිලි දෙකෙන් සයිස් අඩු වැඩි කරලා ඔයාලට ඒක හදාගන්න පුළුවන්. දැන් ඔයාලා එඩිට් ස්ක්‍රීන් එකට ගිහිල්ලා වීඩියෝ එකේ කලර්ස් හදාගන්න ඕනේ. ඒක කරන විදිය මම කලින් වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ඔයාලට කියලා දුන්නා. ඒක බලපු නැති අය ඉන්නවා නම් මේ උඩ වැටෙන කාඩ් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එක බලලා එන්න. දැන් ඉතින් වීඩියෝ එකේ වැඩ ටික නම් ඉවරයි. එහෙනම් වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගෙන ඔයාලගේ අවුට්පුට් එක කොහොමද කියලා බලන්නකෝ. ඉතින් ගයිස් කොහොමද අද වීඩියෝ එක ඔයාලගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්නකෝ බලන්න. වීඩියෝ එකටත් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. මොකද ඒකෙන් තමයි වීඩියෝ එක තව කෙනෙකුට බලන්න රෙකමන්ඩ් වෙන්නේ. ඔයාලගේ යාළුවන්ටත් මේක බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාලට මේ වගේ වීඩියෝ හැමදාම ඔයාලගේ ගාවටම ගෙන්න ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක තෝල් දාලාම තියාගන්න. ඔයාලට ඕනම දෙයක් දැනගන්න අපිව contact කරගන්න පුළුවන්. link එක තියෙනවා description එකේ. එහෙනම් ගයිස් තවත් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් අදට අපි ගිහින් එන්න. ඔයාලා හැමෝටම ජය වේවා. මේ සියලු දේ හරියටම editing with mood.